අර ගම්පෙරළිය ලියපු මෝඩයා. මොකಾದ වෙනව? මාටින් වික්‍රමසිංහ. දැන් උඹලා ආසයිද ගම්පෙරළිය කියවන්න? එහෙනම් ඉතින් ඌටයි හෙලේ මහාගත් කරු කියන්නේ. මොකද හේතුව? මට තේරෙන්නේ නැහැ. මේක දැක්කම පේනවා මේ අද නීති උපදෙසක් නෙමෙයි දෙන්න යන්නේ කියලා. නමුත් මේ වගේ මේ අප්‍රිය සහගත දේවල් දැක්කම කතා කරන්න නැතුව බෑ. මොකද මේ channel එක ගොඩක් බලනවා ටිකක් බුද්ධිමත් ප්‍රජාවක්. ඉතින් අඩුම තරමින් මඩල් දුවවත් කියවලා තියෙනවා නම් මෙන්න මේ පුද්ගලයා මෙහෙම කතා කරන්නේ නැහැ. නමුත් කාලයක් තිස්සේ අපි කතා වෙන්න දෙයක් තමයි මේ රටේ කිසිම නියාමනයක් නැතුව තියෙන ටියුෂන් ශේෂ්ත්‍රය අනිවාර්යෙන් නියාමනයට ලක් විය යුතුයි සහ මේ රටේ අධ්‍යාපනය කොච්චර ප්‍රශංසකරනවට ලක් වෙන්න ඕනේ කියන කාරණාව කිසිම සුදුසුකමක් බලන්නේ නැතුව බෝඩ් එකක් කටවුට් එකක් ගැහුවට පස්සේ TikTok වීඩියෝ දෙකක් කරාට පස්සේ දෙමාපියෝ දරුවන්ව මෙන්න මේ වගේ මේ පාදඩයුන්ගේ පන්ති වලට යවනවා. ඉතින් ඔබේ දරුවා සමහරලාට විෂය ඉගෙන ගනි. හැබැයි හැදෙන්නේ දරුවෙක්ද නරුමෙක්ද කියන එක මෙන්න මේ වගේ ගුරුවරුන්ගේ පන්ති වලට යෑම තුළ තීරණය වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයක් තියෙනවා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයක් තියෙනවා, ඒ රටේ නීති පද්ධතියක් තියෙනවා. මෙහෙම තියෙද්දී පන්ති වල මෙන්න මේ වගේ මේ වගේ පාදඩ මිනිස්සු දරුවන්ට මේ වගේ දේවල් උගන්වනවද කියන එක. මේ වගේ මේ පාදඩ මිනිස්සු දරුවන්ට අධ්‍යාපනය දෙනවා කියන එකම ඇත්තටම මහා විශාල අපරාධයක්. ඉතින් අඩුමතරමින් අපි බලාපොරොත්තු වෙනවා ඔය දේශකරුන්ගේ සංගමය කියලා ඉන්නවා සංගමයක් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරයි කියලා මෙන්න මේ සම්බන්ධයේ. ඉතින් මේ වීඩියෝ එක බලන ආදරණීය දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ ඔබේ දරුවා යන්නේ මොන පන්තියටද ඒ ගුරුවරයා මොනවද උගන්වන්නේ කියන එක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මේ වගේ මේ පාදඩයෝගේ පන්ති වලට යවනවට වඩා හොඳයි දරුවෝ ගෙදරටලා ඉන්න එක. අඩුම තරමෙන් දරුවෝ ඒ වෙලාවේදී මාර්ටින් වික්‍රමසිංහගේ මඩල් දුව හරි කියවයි.